අපි ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද කිහිපයක් එහි තේරුම සහ උදාහරණ සමග බලමු. 66 show පෙන්නනවා. I show my work මම මගේ වැඩ පෙන්නනවා. She shows the way ඇය මාර්ගය පෙන්වනවා. 67 have තිබෙනවා. I have a book මට පොතක් තිබෙනවා. He has a car ඔහුට කාර් එකක් තිබෙනවා. 68 move මාරු වෙනවා. I move to a new house මම නව ගෙදරකට යනවා. She moves quickly ඇය ඉක්මනින් චලනය වෙනවා. 69 live ජීවත් වෙනවා. I live in Colombo මම කොළඹ ජීවත් වෙනවා. He lives with his family ඔහු තම පවුල සමග ජීවත් වෙනවා. 70 believe විශ්වාස කරනවා. I believe you මම ඔබව විශ්වාස කරනවා. She believes the story ඇය කතාව විශ්වාස කරනවා.